සැනසුම බාල තරුණ මහලු මේ හැම දෙනෙක්ම පහේ ජීවිතේ පතන දෙයක් සැනසුම. ජීවිතේ හොයන දෙයක් සැනසුම. සැනසුම තියෙන්නේ ධනය තුලද? ධනය තුල සැනසුම තියෙනවා නම් සියලු ධනවතුන් සැනසෙල්ල ඉන්න ඕන. ඒ ධනය තියෙන අයත් තැවි තැවි ඉන්නෝ පේනවා. සැනසුම තියෙන්නේ බලය තුලද? බලය තුල සැනසුම තියෙනවා නම් සියලු බලවන්තයෝ සැනසෙල්ල ඉන්න ඕන. බලවන්තයොත් තැවි තැවි ඉන්නවා. සැනසුම තියෙන්නේ උගත්කමේද? උගත්කමේ සැනසුම තියෙනවා නම් සියලු උගතුන් සැනසෙල්ල ඉන්න ඕන. ඒත් උගතුන් පවා තැවි තැවි ඉන්නෝ පේනවා. එහෙමනම් කොහෙද මේ සැනසුම තියෙන්නේ? සීලය තුල සැනසුම තියෙනවා. සීලය තුල. සීලය තුල තියෙන ඒ සැනසීම ජීවිතයක විපිලිසර භාවය සම්පූර්ණයෙන් නැති කරලා දානවා. තැවෙන්නේ, පසුතැවෙන්නේ, වෙහෙසකටපත් වෙන්නේ, විඳවන්නේ සිල් රකින්න කෙනා. සීලය තුල තියෙනවා සැනසුම. ඒ නිසා සීලවන්තයෝ කිසිවෙක් තැවි තැවි ඉන්නේ. ධනය නැතත්, බලය නැතත්, උගත්කම් නැතත්, වත් පොහොසත්කම් නැතත් සීලවන්තයෝ සැනසෙල්ල ඉන්නවා. ඉතින් සැනසුම වුවමනයි නම් සිල්වත් වෙන්න. යමෙක් සිල් රකින්නවා නම් ඒ සිල් රකින්න කෙනා තපනීය ධර්ම වලින් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මොනවද තපනීය ධර්ම? ප්‍රාණඝාතය කිරීම තපනීය ධර්මයක්, තැවෙන්න හේතු වෙනවා. හොරකම තපනීය ධර්මයක්, තැවෙන්න හේතු වෙනවා. සල්ලාලකම තපනීය ධර්මයක්, තැවෙන්න හේතු වෙනවා. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතය තපනීය ධර්මයක්, අනාගතේ තැවෙන්න හේතු වෙනවා. සමහරවිට ජීවත් වෙන කාලේ අවුරුදු 20ක් 30ක් 40ක් මේවත් එක්ක යම් සතුටක් තියෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 20ක් 30ක් 40ක් විතර ඉතින් සන්තෝෂෙන් හිටියනම් ආයෙ මොන තැවිල්ලක්ද කියලා. ඒ අවුරුදු 20ක 30ක 40ක තියෙන සතුට තපනීය ධර්ම ඉස්සරහට ආපුවම විනාඩි 5කින් 10කින් එන තැවිල්ල පවා අර අවුරුදු 20 30ටම වඩා බරපතලයි. තැවෙන ජීවිත නම් හදාගන්න එපා. ජීවිතේ යම් මේ අවසාන භාගයකට ඇවිල්ලා විනාඩි 5ක 10ක කාලයක් වුණත් හදවතින් තැවි තැවි ගත කරන්න සිද්ධ වුණොත් ඒ තැවිල්ලේ බර දරා ගන්න බැරි වෙයි. සිල්පද ආරක්ෂා කරගත්තොත් සීලේ සැනසුම ජීවිතේ එන්න ප්‍රබෝධමත් කරනවා. ඒ නිසා තපනීය ධර්ම වලින් ඈත් වෙලා සිල් සුවය විදින ජීවිත හදාගන්න. ඒකට හොඳම කාලේ තරුණ කාලේ. හොඳට පන්සිල් ආරක්ෂා කරන්න. තරුණ කාලෙම තැවෙන්න දැවෙන්න කාරණා වලින් අපේ ජීවිතේ බේර ගන්න පුළුවන් වුණොත්, තරුණ කාලෙම සැනසුම අපට ලං කර ගන්න පුළුවන් වුණොත්, අපි වයසට යනකොට සැනසුම පිරිච්ච ජීවිතයක් අපිට තියෙයි. ඒ නිසා හොඳට සිල්වත් වෙන්න. නිති පන්සිල් ආරක්ෂා කරන්න. පොයට උපෝසත සීලේ වරද්දන්නේ නැතුව ගන්න. ඔබ අද පන්සිල් රැක්කේ නැත්තම් අද දවස ගත වෙනකොට සිල් රකින්න තිබ්බ දවසක් ඔබට අහිමි වෙනවා. මේ පොයට ඔබ උපෝසත සිල් ගත්තේ නැත්තම් ලැබිච්ච පුංචි මනුස්ස ජීවිතේ උපෝසත සීලේ රකින්න තිබුණු දවසක් ඔබට අහිමි වෙනවා. ඇයි මේ සැනසුම අහිමි කරගන්නේ? එපා. සැනසුම අහිමි කරගන්න එපා. එන්න තියෙන චූටි ජීවිත කාලය ඇතුලේ සැනසුම ලබන මිනිසු බවට පත් වෙන්න. තරුණ කාලෙම සිල්වත් වෙන්න. සීලයෙන් පිරුණු ජීවිතයක් ඇති කරගෙන සැනසුම මිදින ජීවිත උදා කරගන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබේවා.